welcome back to Root by Mihora. ඉතින් මම හිතනවා මේ විදිහට voice එකක් කරලා වීඩියෝ එකක් ගේන්නේ මම මේ ගොඩ කාලෙකින් පස්සේ. මොකද මට exam තියෙනවා ළඟදී. ඉතින් ඒකින්ද තමයි ඒ වැඩත් එක්ක මට වීඩියෝ edit කරන්න වෙලාව නැහැ. ඉතින් ඒකින්ද තමයි මේ ටිකේ වීඩියෝ ගේන්න බැරි වුනේ. ඉතින් ඒත් අර channel එක පවත්වාගෙන යන්නයි ඒ වැඩවලට මං හිතුවා කෝකටත් කියලා අර මට පුළුවන් විදිහට හරි රෙකෝඩ් කරන වීඩියෝ ඔයාලට ආයෙ දාන්න. ඉතින් ඒ විදිහට තමයි ගිය සතියේ මම අර ඒ කියන්නේ වොයිස් එකක් දාන්න නැතුව, කියන්නේ මම වොයිස් ඕවර් කරන්නේ නැතුව කැප්ෂන් වයිස් ඒ විදිහට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ. ඒත් අර මට කැප්ෂන් වයිස් කරද්දි චුට්ටක් අර කැප්ෂන් එක හදන්න ඒ වැඩවලදී චුට්ටක් අනිත් අයට වැඩිය මං හිතන්නේ මට විතරක්ද දන්නෙත් නෑ, අනිත් අයට වෙලාව අඩුවෙන් දන්න යන්නේ. මට සාමාන්‍ය වෙලාව වැඩියෙන් යනවා. ඉතින් ඒකින්ද මං හිතුවා නෝමල් විදිහට මෙහෙම වොයිස් ඕවර් කරලා වීඩියෝ එක ගේනවා. එතකොට අර මට වොයිස් එක කරලා නිකම්ම එඩිට් කරලා දාන එකනේ ඒක පැය භාගයක් විතර කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද අර මගේ කියන්නේ සාමාන්‍ය මම පාඩම් කරද්දී මේ මගේ ફોකස් එක තියාගන්න ඕන හින්දා රෙකෝඩ් කරනවා. ඉතින් ඒ ටික කොහොමත් පැය භාගයක් අරගෙන පොඩ්ඩක් වීඩියෝ එකක් මේ එඩිට් කරලා දාන්න කියලා මං හිතුවා දිගට. බලමු ඉතින්. ඒ කියන්නේ මාට ඒක හරියටම පොරොන්දුවක් විදිහට කියන්න බෑ මෙහෙම සතියකට එකක් දානවා කියලා. පුළුවන් තරම් try කරනවා සතියට එකක් දාගන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එකේ ගේන්නේ ඒත් ඉතින් මේ ටිකේ න ස්ටඩි බ්ලොග්ම තමයි ඔක්කොම. වෙන මං ගෙදරින්වත් එළියට යන්නේ මේ ටිකේ ඒ වැඩම තමයි කරන්නේ. ඉතින් ස්ටඩි බ්ලොග් එකක් තමයි අදත් තියෙන්නේ. තව දෙයක් අද පොඩි ස්පෙෂල් රෙසිපි එකක් ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ ස්ටඩි කරද්දි වගේ කන්න පුළුවන්, ඒක ස්පෙෂල්මත් නැහැ. ඔයාලා බලන්නකෝ මං වීඩියෝ එක මැද්දේදී කොහොමද කෑම එක හදන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕන ළමයි ගණන් ගන්න එපා, මේසෙ නම් පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ. ඉතින් මොනවත් කරන්න කලින් අපි කාලා ඉන්න එපා. ඉතින් ඒකින්ද මම දැන් ලන්ච් එක ගන්න හදන්නේ. ඉතින් ලන්ච් එකත් අරගෙන අපි අපේ පාඩම් වැඩ කරන්න යමු. ඉතින් මම සාමාන්‍යයෙන් කද්දී අනිවාර්යෙන් බ්ලොග් එකක් හරි නැත්නම් පොඩ්කාස්ට් එකක් හරි අහනවා. ඒක නරක පුරුද්දක්ද කොහොමද කියලා නම් හරියටම දන්නේ නැහැ. ඒක අර මට පුරුදු වෙලා හින්දා මම අනිවාර්යෙන් කද්දි නම් මොකක් හරි මට බලන්න ඕනේ. ඉතින් එහෙනම් බ්ලොග් එකත් බලලා කාලා පොඩ්ඩක් මේසෙත් අස් කරගන්න ඕනේ. ඉතින් මේසෙත් අස් කරලා එහෙනම් අපි යමු පාඩම් කරන්න. කාපු ගමන් පාඩම් කරනවා කියලා හිතුවට අන්තිමටම මේසෙ අස් කරන්න ගිහින් මේ ඉවර වුණේ මුළු කාමරේම අස් කරලා. ඉතින් ඒකට පොඩ්ඩක් පැයක් විතර ගියා. ඉතින් ඒකෙන්ද දැන් තමයි පාඩම් කරන්න පටන් ගන්නෙ. අනේ ළමයි මේ ටේබල් එක උඩ තියෙන වොච් එකේ වෙලාව නම් ගණන් ගන්න එපා. මේ මොකද වොච් එකේ මේ බැටරි බහලා තියෙන්නේ. දැන් ওই වෙලාව හිටලා තියෙන්නේ. ඉතින් මට ඒක වෙනස් කරගන්නත් බැරි වුණා. මේ ඒක ගණන් ගන්න එපා මට අයින් කරන්නත් බැරි වුණා. ඉතින් එහෙනම් අපි ඒ පාඩම් කරන්න ඕන බඩු ටිකත් ලෑස්ති කරගෙන පාඩම් කරන්න පටන් ගමු. ඉතින් අද මම ෆිසික්ස් වල පාඩමක්, ඒ කියන්නේ රීකැප් එකක් වගේ ආයෙ පොඩ්ඩක් මේ රිවයිස් කරන්න බැරුවේ. ඉතින් එහෙනම් අද ගොඩක් දුරට මුළු බ්ලොග් එක පුරාවටම ෆිසික්ස් තමයි කෙරෙන්නේ. මොකද මේ ඒකේ වැඩ ටිකක් මට අර මේ මොනවාද ඒකට කියන්නේ
ඒකේ වැඩ ටිකක් එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා අද පිසික්ස් තමයි ගොඩක්ම කෙරෙන්නේ. එහෙනම් අපි මේ රෙකෝඩ් එකත් ඒ කියන්නේ රෙකෝඩ් එකක් බලලා මම නෝට් එකක් ලියනවා වගේ දෙයක් කරන්නේ. ඉතින් එහෙනම් අපි මේ රෙකෝඩ් එකත් බලන ගමන් අපේ පාඩම් වැඩ ටික කරමු. කියන්න බැරි වුණා ළමයි ඔය මේසෙ උඩ තියෙන අර මං කිව්ව ස්පෙෂල් කෑම එක ඒක ස්පෙෂල් නෑ ඉතින් මේ මං ඒක වීඩියෝ එක මැද්දේදී කොහොමද හදන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්. දැන් ඔය හදලා ඉවර වෙලා තියෙන්නේ. ඉවර වෙලා තමයි මම පාඩම් කරන්න පටන් ගත්තේ. මම වීඩියෝ එක මැද්දේදී කොහොමද හදන්නේ කියලා ඔයාලට ඒ ක්ලිප් ටිකත් ඇඩ් කරන්න. ඉතින් එහෙනම් ළමයි දැන් පාඩම් කරලත් මහන්සි ඇතිනේ නේද? එහෙනම් අපි අර මං කිව්ව ස්පෙෂල් කෑම එක හදමු. ඉතින් ඔයාලා මං හිතන්නේ මේක දැකලත් ඇති, දන්නවත් ඇති, හදලත් ඇති, සමහරට හදලා කාලත් ඇති. ඒ කියන්නේ මේක ගොඩාක් ඔය TikTok, YouTube වල වෛරල් ගියා මං හිතන්නේ. අර මොකක්ද ඒකට කියන නම නම් හරියට මං දන්නේ අර එක එක බයිට් වර්ග ගොඩක් එකතු කරලා අර සෝස් ටිකක් දාලා අර එහෙම නිකන් මික්ස් එකක් හදන්නේ. අන්න ඒක තමයි හදන්නේ. ඒකයි මං කිව්වේ මේක ලොකුවට ස්පෙෂල් මත් නෙමෙයි කියලා. මං හදලා කන ෆස්ට් ටයිම්. ඒ කියන්නේ මං ඔය වෛරල් ගියාට වෛරල් යන කාලේ නෙමෙයි ඊට පස්සේ තමයි මං සාමාන්‍ය දෙයක් මොනම දෙයක් මං කරන්නේ වෛරල් ගිහිනුත් අවුරුද්දක් විතර පස්සේ තමයි මට ඒක මතක් වෙන්නේ. ඒක මගේ හැටියක්. ඉතින් එහෙනම් අපි බලමු ඒක කාලා කොහොමද රහද කියලා ඔය කට්ටිය මාර රහයි කියලා මේ මන් දැක කියනවා. අපිත් බලමු කොහොමද ඒක රහයිද කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඒකට ඕනේ ලූණු, කරපිංචා, ඊළඟට ඔය එක එක බයිට් වර්ගය කියන්නේ ඔය අර රුපියල් 50 පැකට් තියෙන්නේ බිස්කට් පැකට් අන්න ඒවත් ගන්න පුළුවන්. තව ඔය චිප්ස් වර්ග, බයිට්ස් ඔය ඕන එකක් ගන්න පුළුවන්. ඊළඟට මං කරපිංචා ගැන කිව්වද? කරපිංචා, ලූණු, ඒ බයිට් වර්ග ඊළඟට තව ඔයාලා කන ඕනේ සෝස් එකක් ගත්ත හැකි. මම සාමාන්‍ය සෝස් කනවා අඩුයි. ඉතින් ඒකින්ද ගෙදර ටොමැටෝ සෝස් තිබ්බා. ඉතින් ඒවා චුට්ටක් ගන්නවා. ඉතින් ඒ ටික එකතු කරලා අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා ෆෑන් එකට තෙල් ටිකක් දාගන්න. ඒ කියන්නේ ගොඩක් දාගන්න එපා. තෙල් ටිකක් දාගෙන ඉස්සලාම් ලුණු ටික මේ දාලා ඒ කියන්නේ අර නිකන් ෆ්‍රයි කරගන්න අර මොකක්ද ඒකට කියන්නේ අර රන්වන් පාට වගේ අන්න එහෙම අර ඒ කියන්නේ අර කර වෙන්නේ නැතුව අර තිත්තරහක් එන්නේ නැති වෙන්න අර ඔයාලට ස්මෙල් එක එනවා ඒක ගාන්ට මේ ෆ්‍රයි වේගන යද්දී ඔයාලට ස්මෙල් එක එනවා අන්න ඒ ගාන්ට මේ ෆ්‍රයි කරගන්න එහෙම ෆ්‍රයි කරගෙන ඒ කියන්නේ සාමාන්‍ය මැදගින් ඒ කියන්නේ අඩු ගින්දරේ තිබ්බොත් ඔයාලට අර බය නම් අඩු ගින්දරේ තියාගන්න. එතකොට මේ ලොකුවට ඉක්මනට ෆ්‍රයි වෙන්නේ නැහැ. ලුණුනේ ඒකින්ද ඉක්මනට ෆ්‍රයි වෙන්න බලනවා. ඒ කියන්නේ අර මේ ඒකට කියන වචනේ මතක නැහැ. මේ ඉක්මනට ෆ්‍රයි වෙනවා. මේ එහෙම නැති වෙනනම් අඩු ගින්දරේ තියාගන්න. එහෙම කොහොම හරි ඔයාලට කන්න පුළුවන් විදිහට ලුණු ටික බෙද ගන්න. සරලම කිව්වොත් බෙද ගන්න. බෙදගෙන ඔයාලට ඕක තෙල් මේ තාච්චිය දාලා මේ අර ගැඹුරු තෙලේ බැද ගන්නත් පුළුවන්. මම බොරුවට අර තෙල් ගොඩක් ඒක ඒ කියන්නේ
ඇඟටත් හොඳ නැහැනේ. ඒකින්දා මෙහෙම මේ තෙල් ටිකක් දාගෙන බැද ගන්නවා. එහෙම අපි ඉස්සලාම මේ ওই විදිහට දැන් ලුණු ටික බැදගෙන අපි එහෙනම් ඊළඟට කරන දේ බලමු. ඉස්සලාම මේක බැදගමු. ඉතින් ওই විදිහට ලුණු ටික මෙන්න මේ ගානට එන විදිහට බැදගත්තාන් පස්සේ කියන්නේ මේ විදිහට අර මේ ලා දුඹුරු පාටක් වගේ එන විදිහට බැදගද්දී මට මේ වචනේ කියවෙන්නෙත් නෑ ළමයි. බැදගද්දී මේ මොකද්ද කරපිංචා ටික දාන්න. ඒ කියන්නේ කරපිංචා කොහොම හරි මේ මුලින්ම දාන්න එපා. එතකොට කරපිංචා ඉක්මනට බැදෙනවනේ. ඒකෙන්ද ලුණු බාගෙට බැදෙද්දි වගේ කරපිංචා ටික ඒකට එකතු කරන්න. එතකොට අපිට අර එකම තෙලෙන් මේ දෙකම ගානට අර මේ බැද ගන්න පුළුවන්. ඒකෙන්ද ඊට පස්සේ කරපිංචා ටිකක් දාලා මේ විදිහට මේ කරපිංචා ටිකත් කරපිංචා ලුණුයි දෙකම බැද ගන්න. මෙන්න මේ විදිහට ලස්සන පාටක් එන විදිහට මේ කරපිංචායි ලුණුයි ටික බැඳගත්තාන් පස්සේ මේ ඕක ඒ කියන්නේ තෙල් වලින් පැත්තකින් තියන්න. ඒ කියන්නේ තෙලෙන් අරගෙන මේ පැත්තකින් පොඩ්ඩක් තෙල් ටික බේරිලා යනකම් තියන්න. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ මම මේ දැන් වොයිස් ඕවර් කරන වෙලාවේ අපේ ගෙදර බල්ලා කෑ ගහනවා. මේ කොච්චර කරත් ඒක නවත්ත ගන්නත් බෑ. ඒක ඔයාලට ඇහෙනවනම් පොඩ්ඩක් ඒක ඇහෙන්නේ නැහැ කියලා හිතාගෙන මගේ කටහඬට ඇහුම්කන් දෙන්න. ඔන්න ඉතින් අර මොනවාද කරපිංචායි ලුණු ටිකයිත් බැදගත්තනේ අපි. ඊට පස්සේ ඉතින් ඔයාලා කන්න ගන්න භාජන වලත් කමන්නේ. මම නම් කන්න ගන්න භාජනයටමයි හදන්නේ. ආයේ භාජන ගොඩක් හොදන්න බෑ. ඒකත් මන්නේ හොදන්න ඕනේ. ඒකෙහිඳ ඊට වැඩිය ලේසි අපි කන ගන්න භාජනේම ඔන්න ඔයකේ ඒකටම දාලා හදා ගන්න ළමයි. උරුවට සුකුරුත්තන් ඕනේ නැහනේ. මේ ඒකට ඉතින් ඔය අපේ ගෙදර මං ගාව තිබ්බ බයිට් එකකුයි මොනවාද මන් දන්නේ බිස්කට් වර්ග දෙකකුයි මේ ඉච්චරයි තිබ්බේ. තව තිබ්බනම් රහටෙයි සමහරට මං ගාව දැන්ට තියෙන ටික ඉතින් දාලා හදනවා. ඊට පස්සේ ඉතින් ඒ බිස්කට් ඒ ටිකට ඔයාලා අර කරපිංචායි ලුණුයි හදාගත්ත මේවැකෙන් ටිකක් දාගන්න. ඒ කියන්නේ කොහොම දාන්න එපා. ටිකක් දාගෙන ඊට පස්සේ මම නම් මිරිස් කුඩු ටිකකුයි මම අර සැරට කන්නාසින්ද මිරිස් කුඩු ටිකකුයි 3-5 චුට්ටක් ඇඩ් කරන්න. ඒ කියන්නේ ඒක ප්‍රමාණයක් කියන්න මට තේරෙන්නේ නැහැ. මේ පොඩ්ඩක් කොහොම හරි චූට්ටක් ඇඩ් කරන්න. ගොඩක් ඇඩ් කරන්න එපා. මං සාමාන්‍යයෙන් අර හැම කෑමකටම හදන ඒවට 3-5 දානවා. එතකොට අර අමුතු රහක් එනවා. ඒකින්ද 3-5 දාන්න ඔයාලා කැමැත්තක් ඔයාලට තියෙනවා නම් ඔයාලා කන්න කැමති වගේ නම් ඇඩ් කරගන්න. එහෙම ඇඩ් කරා කියලා ලොකු විශේෂයක් කියන්නේ. අනේ මන්ද ඉතින් මට ඒක තේරෙන්නේ නැහැ. කොහොම හරි මං ඇඩ් කරගත්තා. ඊට පස්සේ 3-5 ඊට පස්සේ ලුණුත් ටිකක් ඇඩ් කරගන්න. ඒ කියන්නේ ඒකත් ප්‍රමාණ කියන්නේ තේරෙන්නේ නැහැ මට. කොහොම හරි චූට්ටක් ඇඩ් කරගන්න. මේ කියන්නේ ලුණු දැන් ඔය වගේ තියෙනවනේ ලුණු බිස්කට් මේ බයිට්ස් වල එහෙම ලුණු තියෙනවනේ. ඒකින්ද පොඩ්ඩක් ඇඩ් කරගන්න. ඊට පස්සේ මේ ඔයාලා ගාව මොන හරි ඔයාලා කන සෝස් වර්ග තියෙනවනම් ඕන එකක් දාගන්න. ඔය මයොනීස් ඕන එකක් දාගන්න. මං සාමාන්‍ය සෝස් වර්ග කන්නේ නැති හින්දා ගෙදර තිබ්බ අර පොඩි ටොමැටෝ සෝස් පැකට් එකකින් තමයි මං ඇඩ් කරගන්නේ. මේ ඉතින් ඒකෙන් සෝස් ඔයාලා කැමති විදිහට ඇඩ් කරගන්න. මොකද මං සාමාන්‍යයෙන් මට පෞද්ගලිකව මේ සෝස් කන්න කැමති නැති හින්දා මම මෙතනදී සෝස් ටිකක් මට ඒ කියන්නේ පැකට් එකකිනුත් කාලක් වගේ ඇඩ් කරගත්තේ මං හිතන්නේ. ඒත් මට ඒක වැඩි වගේ අර සෝස් ගතිය වැඩි වුණාම කන්න අමාරුයි. මේ ඔයාලට ඇති කියලා හිතෙන තරමට ඇඩ් කරගන්න. ඒ කියන්නේ ගොඩාක් ඇඩ් කරගන්න යන්න එපා. ඒතකොට කන්න බෑ. ඒ කියන්නේ නිකන් ඒක පේස්ට් එකක් වගේ වෙනවා. ඒතකොට කොහොමද කන්න බෑනේ. ඒකෙන්ද මේ සෝස් ටිකක් ඔයාලා කැමති ගානට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඇඩ් කරගෙන ඉතින් ඕක අනා ගන්න කියන්නේ මික්ස් කරගන්න. පොෂ් විදිහට ගියොත් මික්ස් කරගන්න. මේ ඕක ළමයි අපිනේ කන්නේ. ඒකින්ද ඕකේ බුරු ආටෝප ඕනේ නැහැ.
ඔයාලා ඔයාලගේ අතින්ම මික්ස් කරගන්න. ඒක කමන්නේ නැහැ. ඔයාලා නිකන් මේ වෙන කට්ටියකට දෙනවා නම් එහෙම එපා. ඉතින් ඒකට අවුල්නේ. ඒකින්ද ඔයාලා කනවා නම් ඔයාලා අතින් මික්ස් කරගෙන ඕක අත හොදලා ඉතින් අතින්මනේ කන්නේ. මේ අත හොදගන්න. ඒ කියන්නේ මික්ස් කරලා අත හොදගන්න සරලයි. මේ ඊට පස්සේ ඔහොම මික්ස් කරගෙන ඊට පස්සේ ආය අර ඉතුරු මේ ලුණුයි මොනවාද ලුණුයි කරපිංචයි දෙන අන්න ඒ ටිකත් ඔකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඉතින් කෑම එක හරි. ඔන්න ඕක තමයි මං කිව්වා අද දවසේ ස්පෙෂල් කෑම එක. ඒක ස්පෙෂල් නෑ මං හිතනවා ඔයාලත් දන්නවා. මට අර මම කාලා නෑනේ. මම ෆස්ට් ටයිම් මේ කන. රහයි අවුලක් නැහැ ඉතින්. නිදිමත නැති වෙන්න පාඩම් කරන වෙලාවට එහෙම හොඳයි. ඉතින් ඕක තමයි අද දවසේ මොකක්ද ඒකට කියන්නේ? කුකින් වීඩියෝ නෑ මොකක් හරි. මේ අද දවසේ ඉතින් හදපු ස්පෙෂල් කෑම එක ඔන්න ඕක. එහෙනම් අපි දැන් කෑම හැදුවා වගේ නෙමෙයි අපි පාඩම් කරමු. මොකද තව මාස දෙකකින් A level තියෙනවා. එහෙනම් අපි යමු. ඉතින් එහෙනම් ළමයි අද බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලා ස්ටඩි වැඩවලට පොඩ්ඩක් හරි මොටිවේෂන් එකක් වුණා ඇති කියලා. ඉතින් ඔයාලත් මේ වගේ ස්ටඩි බ්ලොග් ඊළඟට ඩේ බ්ලොග් වගේ දේවල් බලන්න කැමති නම් අනිවාර්යෙන් Road by Mihora channel එක subscribe කරගන්න. ඒ වගේම ඔයාලා අද මේ වීඩියෝ එක ගැන ඔයාලගේ මොකක් හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරලා මට ඒ ගැන කියන්න. මොකද මං හරි ආසයි ඔයාලගේ ලස්සන කමෙන්ට් කියවන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා ඇති කියලා. ඒ වගේම අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් පහලින් like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මං try කරන්නම් ඊළඟ සතියේත් මේ විදිහට ස්ටඩි බ්ලොග් එකක් ගේන්න. ඉතින් එහෙනම් ඊළඟ බ්ලොග් එක වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.